Hi, welcome to my channel. ඉතින් ගොඩක් කාලෙකින් මම වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්නේ මේ අපි යන්න ලෑස්ති වෙන්නේ අනුරාධපුරේ. ඒ කියන්නේ අපේ ගමට. මේ ට්‍රිප් එක නම් අවුරුදු දෙකකට කලින් ප්ලෑන් කරපු ට්‍රිප් එකක්. ඒ කියන්නේ කැම්පස් ෆස්ට් ඉයර් ඉන කාලේ. ඉතින් පොසොන් තියෙන අනුරාධපුරේනේ. ඉතින් මේ පාර මම එයාලව එක්කගෙන යන්න පොරොන්දු වුණා. ඉතින් අපි හිමිදිරි උදෑසනම නැගිටලා ට්‍රේන් කියන තැනින් ලෑස්ති. තව චුට්ටක් එහාම අපිට ට්‍රේන් එක මිස් වුණා. අන්තිමට කොහොම හරි අපි ට්‍රේන් එකට ගත්තා. අපිට ඉන්න තැනක් තිබුණේ නැහැ. හැමෝම හිටගෙන තමයි ටිකක් දුර යනකම් හිටියේ. හැබැයි එතනින් තනින් කට්ටිය බහිද්දි අපිට ඉඳ ගන්න සෙට් වුණා. මේ මෙයාලා හිතන්නේ අපිට ඕනේ නෑ කියලා. හිතලා දාලා යනවා පොල් ගහගෙන. ට්‍රේන් යනවා. හිමිදිරි උදෑසන නැගිටපු හින්දා බඩු බැවෙන් බලන්න බැරි වුණා තමයි. දෙකම ඉතින් හිටගෙන නිදි මතයි කට්ටියට. ඉතින් ඒක හින්දා බොරු කිය තමයි ගියේ යනකම්ම. ඔයාලට තියනද මෙන්න මේ වගේ විශාල බඩගින්නකින් පෙළෙන යහළුවෙක්. බඩගිනිද? ඒ ඉන්න බෑ. තේ ටික කන්න දුන්නෙත් නෑනේ. උයන් එන්න දුන්නෙත් නෑ. ඒ ටික අපි ඉදාගෙන. එයාලට ඒ පැත්තෙන් සීට් එකක් සෙට් වුණා. අපිට ඉන්නේ මේ පැත්තේ. මොකද මේ පැත්තේ තව දෙන්නේ හිටියා. එයාලා කන්ටමට බහැලා ගියා. අර කෝච්චිය නවත්තලා තියෙන එක තෙල් ඉවර වෙලා. ඉතින් මොකද වෝට් කියලා ගහලා තියන්නේ අර? ඒක ලැබ්ලර් කරා. ෆයිනලි අපේ වට සාකච්ඡාව සඳහා සීට් එක නම් හම්බුණා. වීඩියෝ එක නම් ටිකක් දිගයි. සහ මම මේකේ ගොඩක් දැන් කට් කරේ නැහැ. මොකද මේ මතක හරිම ලස්සනයි ළමයි. ඒක මේ අවුවාව මේ පැත්තේ. අර පොඩි කෝවක්ක. කෝවක්කද? නෑ බකෝවක්ක කියන්නේ කෝවක්ක නෙමෙයි බකෝවක්ක. බලපං කෝවක්ක. ඒවට අපි කියන්නේ කෝවක්ක තමයි. මෙන්න මෙයා ඊයේ රෑ ඉඳලා පාන්දර වෙනකම් අරගෙන වැඩ කරපු නිසා එයාට හොඳටම නිදිමත. ඉතින් අපිට දත් දෙක විතරයි පේන්නේ. පොඩ්ඩක් දෙක වුණා. සෝරි. ඔන්න දැන් බහින්න ළඟයි. අපි වෙක්කගෙන යන්න අම්මයි චූටි මාමයි ඇවිත් හිටියා වාහනේ. අද දවසේ ඉතින් අපි කරන්නේ අද බෙලිමල් දන්සලක් දෙනවා. ඒකට ගිහිල්ලා අද දවසේ වැඩ කටයුතු ඉවරයි. ඊට පස්සේ අහුවෙන්ද තමයි අපි හවස සෑ යන්න හිතාගෙන ඉන්නේ. අපේ සුදුට සෙල්ලම් කරන්න යාළුවෙක් හම්බ වෙලා. දන්සල් දෙන්න යන්නේ. අපි බෙලිමයි බොන්න යන්නේ. දන්සල පටන් ගත්තේ 3ට විතර. ඒ වෙලාවේ නම් ලොකුවට සෙනග හිටියේ නැහැ. හවසෙම වෙන බස් වෑන් ගොඩ නැතිලා මාරු සෙනගක් හිටියේ. අපේ සෙට් එක දැහැලම වැඩ ඉතින් පේනවම කට්ටිය. රෑ වුණාට පස්සේ ටික සේරම මිස් කරා. ඊට පස්සේ සින්දු කිව්වා කඩේට වෙලා කට්ටියම සින්දු ගොඩාක් කිව්වා කැරක දාගෙන කෑ ගගහා. ඔන්න දෙවෙනි දවසේ අපි ගියා සමාධි විහාරයට. ඒ කියන්නේ අපේ ගමේ තියෙන සමාධි පන්සලක්. ඒකට මම ඒකේ වීඩියෝස්ත් ඉස්සරහට දාලා තියෙන්නේ. ඔයාලට බලන්න පුළුවන්. අපේ සියලු ප්‍රවාහන පහසුකම් අපිට සැපෙව්වේ අපේ චූටි මම තමයි. මේ තියෙන සමාධි පන්සල මේක මහායාන බුදුදහමට අනුව ක්‍රියාත්මක වෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් මේ පන්සලේ තියෙන විශේෂත්වය මේකේ තියෙන කෞතුක භාණ්ඩ ඒ වගේ හැමදේම චීන ජාතිකයන් ජපන් ජාතිකයන් විසින් පූජා කරපු දේවල්. මේ වැඩ සිටින බුදු පිළිමය කිරිගරුඬ වලින් නෙලලා කියලා තමයි කියන්නේ.
yes ඉතින් අපිට නැතුම බැරි දෙන්නේ ෆොටෝ වීඩියෝ කරන එක. ඉතින් ඒකත් අමතක කරන්නේ. ඉතින් ඔන්න ඊට පස්සේ කට්ටියම වැවෙන්න යන්නයි මේ සූදානම. නාචාදුවට තමයි යන්න හිතන් හිටියේ. චූටි මමලා නැන්දලා ඒ කට්ටියත් ආවා. යන ගමන් වැඩේ කියන්නේ අයිස්ක්‍රීම් දන්සලක් අපිට හම්බුණා. අපි දවසක් කරනවා දාන්නේ. ඔන්න ඔහේ ඒකටත් ඉඳලම ගියා. ඒකට උපරිම සාධාරණයක් කරලා මගේ යාළුවෝ ටික පේනවනේ ලස්සනනේ. මේ පොඩි නංගිට ෆෝන් එක දීලා කියන්නේ එක එකක් බහින වීඩියෝ කරගන්න. මං හිතන්නේ පොසොන් නිසා වෙන්නේ නැති මෙච්චර සෙනගක් ඉන්නේ මාර සෙනගක් හිටියේ. ඔයාවට ගියාම ඊටත් වඩා සෙනග ඉතන. ඩීල්කි මොකද්ද? අය කියන්නේ ෆස්ට් ටයිම් අත්දැකීම කොහමද වාගේ? ඉතින් අපච්චි ගාමේ වුණත් අපිට වැවුනේ. මේ එයාගේ එක්ස්පීරියන්ස් එක අපි නාල ඇවිල්ලා ෂෙයා කරගන්නවා. හවරයි දැන් නම් හොඳටම බඩගිනි සෙට් එකටම. ඊට පස්සේ ඉතින් අපි අඳගෙන කරගෙන ගෙදර ආවා. ඇවිල්ලා කාලා කරලා රෑ රුවන්වැලිසෑය ඉතින් ඒකට තමයි ලෑස්ති වුනේ. වෙනානේ සෙනග. නාල යන්නේ නාලා. අපි හිතන්නේ අද රෑ වෙනකම් කියන පාන්දර වෙනකම්ම රුවන්වැලිසෑයේ ඉඳලා පාන්දර එන්න. ඇවිල්ලා එදාම ගෙදර යනවා කියලා තමයි හිතන්නේ. නෑ ගෙදර නෙමෙයි හොස්ටල් එකට. දැක්කනේ උපාසිකාව ටික. හරි නෑ මෙතනට ඇවිල්ලා. පොසොන් එකට ආපු නාපු එන්න බැරි වුණා. ඉතින් හැමෝටම මම හිතන මේ වීඩියෝ එකේ ගොඩක් දේවල් බලන්න ඇති. ඔයා මේ වෙනකොට මේ වීඩියෝ එක බලනවා නම් ඇත්තටම මට ගොඩක් සතුටුයි. මේ උදේ කොම්බිකම සහ කායකත්වය අරගෙන කටයුතු කරන සිරියාවතේ අමරසිංහ මෑණියන් ඇතුළු ඒ පවුලේ සියලුම දෙනාම වින්නසී චම්පාන්තරගත වී එතන බුදුන් වැඳලා ගාත කියලා අපි උඩමළුවට වඩා රුවන්වැලිසෑයට සෙනග ඉන්නවා ගොඩක්. ඇත්තටම අපි දැන් මේ පැත්තට යනකම හිටියේ මාර සෙනගක් ඉන්නේ. ඇතුළේ ඊටත් වඩා සෙනග. පස්සේ තමයි අපිට කැතම වැඩි වුණේ. පිනට වඩා පවුල වුණා. මේ අර ඇටි සඳහන් සෑත් වෙනවා. පාන්දර 3 4 දැන් සෙරප්පු දෙක නැති වෙලා මොකද්ද වගේ දකුණේ නතනවා. ඇඬෙනවා. ඔයාලට මතක තියෙන්නේ. මම ඒක ඉබඩේ තියන්නේ පස් දිනාගෙන නැති වෙලා නේ. හැමදාම හොරකම් කරන්නේ හොරාගේ සෙරප්පු දෙක ඉතුරු වෙලා. අනිත් ඔක්කොගෙම සෙරප්පු නැති වෙලා. මම රෝස් පාට සෙරප්පු නැති වුණේ දුකයි. හැමදාම දාන දෙක තමයි කියලා. අවුට්ෆිට් එක හැමදාම ඒ විතරයි දැන් මට අවුට්ෆිට් මැච් කරන්න දෙන්නේ මගේ ස්ලිපර්ස් එකත් එක්ක. කරන්න දෙන්නේ නැහැ මාත් අර වොෂ් රූම් එකටයි රූම් එකටයි ගෙදරටයි අහට්ටයි මෙහෙටයි ඔක්කොම දාපු සෙරප්පු දෙක දාන්න ආවේ. ඒක තවට තුනක්වත් දාන්න කියලා ගෙවෙන්නේ නැතුව. ඒකත් උස්සලා. ප්‍රශ්නේ ඇවිල්ලා වෙන මොකුත් නෙමෙයි දැන් අපිට ගෙදර යන්න ඉස්සර ගන්න. අඬ නෑ ඇත්තට වෙලා. යා ඉඳලා නැති වුණේ. මම හොඳ හොරා කියලා. ඔයාලා දහස මේ කියලා දාන්න. ඉතින් මගේ මොන මොකක් චූටි වාසනාවක් තිබිලා තමයි මේ මේක ඉතුරු වෙලා. කොල්ලෙක් නැතුණා සෙරප්පු දෙක තියෙනවා. අන්න රයිට්. පොරුසා පත්‍රිස් වගේලා අපි සැලෙනවා. නේද ලස්සන සලපු දෙයක් ගත්තා. ගත්තා. සෙරප්පු පෙන්නලා ගත්තා. අපි සැලෙනවා හොරු ඉස්සුවා කියලා. නෑ. මගේ පරණ දෙයක් පෙන්න. මේ පරණ දෙයක්. යා පරණ සෙරප්පු දෙයක්. යා කැතයි. Thank you so much.